සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න මං අද අරගෙන ඇවිල්ලා තියෙනවා රසවත් පුඩින් රෙසිපි එක. ඉතින් අද මං හදන්න යන්නේ මාරි බිස්කට් වලින් කැරමල් පුඩින් එක. ගොඩක් ලේසියෙන් වරදින්නේ නැතුව අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් මේ කැරමල් පුඩින් එක හදා ගන්න පුළුවන්. අපි බලමු එමුනම් කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම මං කැරමල් එක හදා ගන්න යන්නේ. ඒකට පෑන් එකක් ලිපේ තියාගෙන සීනි එකතු කර ගන්නවා ග්‍රෑම් 50ක වගේ ප්‍රමාණයක්. දැන් මේ සීනි ටික අඩු ගින්දරේ කැරමල් කර ගන්න ඕන. ඉතින් මේ විදිහට කැරමල් එක හදාගනිද්දි හැඳි පාවිච්චි කරන්න එපා. වාජනේ මේ පේන විදිහට කරකවමින් තමයි කැරමල් එක හදා ගන්න ඕන. ඔයාලට පේන ඇති සීනි ටික සම්පූර්ණයෙන්ම දිය වෙලා කැරමල් එක හැදිලා තියෙනවා. දැන් මම මේ හදාගත්ත කැරමල් එක පුඩින් එක සෙට් කරගන්න භාජනයට දාගන්නවා. මේ විදිහට කැරමල් එක භාජනයට දාගත්තට පස්සේ වෙනම පැත්තකින් තියාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් පුඩින් මිශ්‍රණය හදාගන්න. මෙතන මම මාරි බිස්කට් 12ක් අරගෙන තියෙනවා. දැන් මේ බිස්කට් ටික පොඩි කෑලි වලට කඩලා බ්ලෙන්ඩර් ජායකට එකතු කර ගන්නවා. ඊළඟට මම මේකට එකතු කර ගන්නවා සීනි ග්‍රෑම් 50ක ප්‍රමාණයක්. ඉතින් මේ ගන්න සීනි ප්‍රමාණය අඩු වැඩි කර ගන්න පුළුවන්. ඊළඟට එකතු කර ගන්නවා සාමාන්‍ය ප්‍රමාණය බිත්තර 4ක්. ඒත් එක්කම එකතු කර ගන්නවා ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 250ක්. ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට ඔයාලට පිටි කිරි උනත් අරගන්න පුළුවන්. ඊළඟට මම මේකට වැනිලා තේ හැඳි භාගයක් එකතු කර ගන්නවා. දැන් අපිට පුළුවන් මේ දේවල් ටික හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. හොඳින් බ්ලෙන්ඩ් කරලා හදාගත්තු පුඩින් මිශ්‍රණය මම කලින් ලෑස්ති කරගත්තු භාජනයට මේ විදිහට පෙරා ගන්නවා. ඉතින් කෑලි තියෙන පුළුවන් නිසා මේ විදිහට පෙරලා එකතු කරගන්න. දැන් මේ පුඩින් මිශ්‍රණය දාගත්තු භාජනය උඩින් කවර් කරගෙන අපිට පුළුවන් ස්ටීම් කරගන්න. ඉතින් විනාඩි 20ක විතර කාලයක් මේක ස්ටීම් කරගන්න ඕන. එහෙමත් නැත්නම් ඔයාලට මේක oven එකේ බේක් කරගන්නත් පුළුවන්. ඉතින් විනාඩි 20ක් 25ක් වගේ කාලයක් පුඩින් එක ස්ටීම් වුණාට පස්සේ ඇතුළත තැම්බිලාද කියලා බලන්න. පුඩින් එක හොඳින් තැම්බිලා නම් ලිපෙන් එළියට අරගෙන හොඳින් නිවෙන්න තියාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ පුඩින් එක පැය 4ක් 5ක් වගේ කාලයක් ෆ්‍රිජ් එකේ පහළ කොටසේ තියාගන්න. ඉතින් ඒ විදිහට ෆ්‍රිජ් එකේ පහළ කොටසේ පැය 5ක් විතර තියාගත්ත පුඩින් එක තමයි මේ තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේ පේන විදිහට පීයක් ආධාරයෙන් පුඩින් එක වටේට පුරුල් කරගන්න. ඊළඟට මම මේ පුඩින් එක වෙනත් ප්ලේට් එකකට මේ විදිහට මාරු කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් කැමති සයිස් එකේ කෑලි වලට මේ පුඩින් එක කපා ගන්න. ඔන්න ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට රසම රස මාරි බිස්කට් කැරමල් පුඩින් එකක් හදාගන්න. ඉතින් මේක හදාගන්න හරිම ලේසි. විශේෂ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගොඩක් රසයි. ඉතින් එහෙමනම් ඔයත් මේ රසම රස මාරි බිස්කට් කැරමල් පුඩින් එක හදලා රස බලන්න. අපි තවත් දවසක මේ වගේ රසවත් රෙසිපි එකකින් හම්බෙමු.